Hello, welcome to Soul and Seoul, a space where K-drama meets real life. මං ඉතින් කිව්වනේ මේක ඇවිල්ලා a space where K-drama meets real life කියලා. ඉතින් මේ කතාවත් අන්න ඒ වගේ කතාවක් තමයි. මේක කතාවක් වුණාට මේ කතාව ලියවිලා තියෙන්නේ ඇත්තම ජීවිතේට, ඒ කියන්නේ නිකන් ඇත්තම ජීවිතේ අපිට වෙන දේවල් වගේ. ඔගොල්ලෝ මේ කතාව බලලා තියෙනවා නම් ඔගොල්ලෝ දැනටමත් දන්නවා මේක කොච්චර ලස්සනයිද කියලා. බලලා නැති එක්කෙනෙක්ට මං සජෙස්ට් කරනවා ගිහලා බලන්න කියලා. මේ කතාව ඇවිල්ලා When Life Gives You Tangerines. කතාව පටන් ගන්න තැනම හරි ලස්සනට මේ කතාවේ ප්‍රධාන චරිත කරන අවුරුදු 70 මෙහෙම කියනවා. මං හිතුවේ නෑලු වයස 70ක් වෙනකම් මං ජීවත් වෙයි කියලා. මං වයස 70ක් වෙනකම් ජීවත් වුණාට මට අදටත් තාම කියන්න ඕනම වචනය ඇවිල්ලා අම්මා කියලා. ඔයගොල්ලන්ට ඔතන පේනවා ඇති. ඒසුන් අම්මා කියලා කෑ ගන්න විදිය. හරි ලස්සනයිනේ. අපි කාටත් අපි මොන වයස කෙනෙක් වුණත් මං හිතන්නේ අපිට ජීවිතේට ඕනම කරන එකම පුද්ගලයා ඇවිල්ලා අම්මා. ඒසුන් ඔතන අම්මා කියලා කෑ ගහද්දී මටත් නොදැනීම මගේ ඇස් වලින් කඳුළු වැටෙන්න පටන් ගත්තා. ඒ වෙන මොකුත් හින්දා නෙමෙයි, මං අම්මව දැකලා අවුරුදු 3ක් වෙනවා. මං ඉන්නේ පිට රටක අම්මගෙන් ඈත් වෙලා. එතකොටයි මට තේරුනේ මං හිතේ කොච්චර හිර කරගෙන ඉන්නවද කියලා අම්මා නැති පාළුව. ඔගලොන්ට ඔය පේන පොඩි කොල්ලා තමයි යංගෝන්ෂික්. ඉස්සරහට අපි බලමු මේ කවුද කියලා. මේ කැල හරි ලස්සනයි. අපි කියනවනේ ආදරය කරද්දී acts of service තියෙනවා කියලා. ඔන්න ඔය ඔයගොල්ලන්ට පේන්නේ යංගවංශික් පොඩි කාලේ ඉඳලම ආදරේ පොඩි කාලේ ආදරේ තිබුණාද දන්නේ නැහැ. හැබැයි අපිට කියන්න බුලන් attraction එකක් ඉඳලා එයා ඒසුන් වෙනුවෙන් කරන දේවල්. ඒසුන්ගේ අම්මා ඇයි ඔම ඇසිරෙන්නේ කියලා බලන්න ඕන නම් ඔයගොල්ලන්ට කතාව බලන්නම වෙනවා. ඔතන ඒසුන්ගේ අම්මා අනවා ඇයි ඔයා මට ඔච්චර කැමති කියලා. ඒසුන් ඒකට හරි ලස්සන උත්තරයක් දෙනවා. ඒ ඇවිල්ලා මගේ අම්මා ඉඳ. ඒසුන් අම්මා වෙනුවෙන් කවියක් ලියලා දෙනවා. අපි බලමුද ඒ කවිය කොච්චර ලස්සනද කියලා. කවියේ මං ආස එක ලස්සන කවි පේලියක් තියෙනවා. ඒසුන් කියනවා යාගේ කවියේ මට ඕනේ අම්මේ ඔයාගේ එක දවසක් සල්ලි වලට ගන්න කියලා. මම පොඩි කාලේ මගේ අම්මයි තාත්තයි දෙන්නම වැඩ කළා. ඉතින් ඒසුන්ට වගේ මටත් පොඩි කාලේ අම්මව හරියට මිස් වුණා. අපේ ජීවිතෙත් අපිට අනන්තව හිතිලා තියෙනවා නේද? අම්මයි තාත්තයි දෙන්නම මාන්සි වෙලා වැඩ කරද්දි අනේ මටත් ඕන ඉක්මනට ලොකු වෙලා මේගොල්ලෝම බලා ගන්න, ඒගොල්ලන්ට විරාමයක් දෙන්න කියලා. ඒසුන් කියනවා වගේ මං ආසයි අම්මේ ඔයාගේ දවස ගන්න, ඔයාට ඒ සල්ලි දීලා ඔයාගේ දවස, ඔයාගේ කාලේ ගන්න කියලා. අපිටත් ඒකමනේ ඕන උනේ. අපේ අම්මත් තාත්තත් එක්ක ඉන්න කාලය. දැන් මං ලොකු වෙලා අම්මයි තාත්තවයි බලා ගන්න. ඒත් මට වැඩිපුරම මිස් වෙන්න ඇවිල්ලා ඒගොල්ලෝ එක්ක ඉන්න කාලය නැති වෙන එක. පොඩි කාලේ අපිට ඒගොල්ලොන්ව ඕන වුණා වගේ ඒගොල්ලෝ වැඩට යද්දී අපි කැමති වුණේ ඒගොල්ලෝ වැඩට යනවට අපිට ඕන වුණේ ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්න. ඒ වගේම දැන් ලොකු වෙද්දී ඔයගොල්ලන්ටත් හිතෙන්නේ නැද්ද අම්මටයි තාත්තටයි ඕනේ අපි දෙන දේවල් වලට වඩා අපිත් එක්ක කාලය ගත කරන්න? ඒසුන් එක තැනක අම්මට කියනවා අම්මේ මට ඕනවට පර්ල් නෙක්ලස් එකක් අරන් දෙන්න. ඒ වගේම මං කොහමරි දවසක ඔයාව එයාප්ලේන් එකේ එක්කන් යනවා කියලා. ඒත් කාලය
හරිම නරක විදියට ඒසුන්ට සලකනවා. ඒ ඇයි කියලා අපි බලමුද? ඔතන තව ටිකකින් ඒසුන් ගිහිල්ලා මුහුදට අඬන්න කියනවා. ඇයි? ඇයි ඔයාට මගේ අම්මව ඕනේ? ඇයි ඔයා මගේ අම්මව ගන්නෙ? මං කිව්වනේ මට එයා වෙනුවෙන් තව මුකුත් කරන්න බැරි වුණා. මගේ අම්මව අතාරින්න, මගේ අම්මව ගන්න එපා. ඇයි ඔයා මට මෙහෙම කරන්නේ? ඇයි මං ආදරය කරන කට්ටියගේ ජීවිතය ඔයා ගන්න කියලා? අවුරුදු 10 ඒසුන් අඬනවා. කියනවා මට මගේ අම්මව නැති වෙන්නයි යන්නේ. ඉතින් මං ඔයගොල්ලන්ට කියන්න කැමතියි. මම මගේ අම්මයි තාත්තා වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමය කරනවා. මං ආස නෑ අඬන්න. මං ආස නෑ පිටිපස්සට හැරිලා බලද්දී රිග්‍රෙට් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට අවුරුදු 10 ඒසුන් වගේම මමත් මතක් කරනවා කවදාවත් ජීවිතේ රිග්‍රෙට් කරන දේවල් කරන්න එපා කියලා. අම්මයි තාත්තයි වෙනුවෙන් ඔයගොල්ලොන්ගේ හිතේ තියෙන හැම දෙයක්ම කරන්න. පුළුවන් විදියට පොඩි දෙයක් හරි. ළඟට ගිහිල්ලා අම්මේ මං ඔයාට ආදරේ. තාත්තේ ඔයාට ගොඩාක් ස්තුතියි. අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වුණාට. අම්මේ මං තේ කෝප්පේ හේදුවා. මෙන්න මේ වගේ පොඩි දේවල් වලින් අම්මලාගේ හිත සතුටු කරන්න හරීම ලේසි. අපේ මල්ලි අම්මට මල් බොකේ එකක් ගෙනල්ලා දුන්නම අපේ අම්මා දවස් ගාණක් ඒක කියවයි. ඒ වගේම මම එයාව සර්ප්‍රයිස් කරන්න මොනාරි කික් කරාම එයා ඒක දවස් ගාණක් හැමෝටම කියනවා මගේ දුව මෙහෙම කරා, මගේ පුතා මෙහෙම කරා. අම්මලා ඒ වගේ හරීම සුන්දර හිත් තියෙන එළියට කෑ ගානවා වුණාට හිත ඇතුලේ හරිම ලස්සන හිත් තියෙන හරි නිවිච්ච දෙවිවරු. මගේ අම්මයි තාත්තයි මට එහෙම. පොඩි කාලේ ඉඳලා මං ඉල්ලන හැමදේම දීලා තියෙනවා. මං මෙහෙම පෝසත් පවුලකින් එන කෙනෙක් නෙමෙයි. ඒත් මං හොඳ ඉස්කෝලේක ඉගෙන ගත්තා. මං කැමති කෑම හැමදේම කාලා තියෙනවා. කතාව හරි ලස්සනයි. මේ කතාවේ මට ඇවිල්ලා මගේ අම්මව පේන්නේ ඒසුන් වගේ. ඒ ඇයි කියලා අපි ඉස්සරහා එපිසෝඩ් වලින් බලමු. ඔන්න ඔය කෑල්ලේ අම්මා කියනවා ඔයා ඇවිල්ලා මම නැති වුණාට පස්සෙත් ජීවත් වෙන්න ඕනේ. මෙන්න මේ විදියට ඔයා ජීවත් වෙන්න ඕනේ. ජීවිතේ කොච්චර අමාරු වුණත් ඔයා ජීවිතේ ඉස්සරහටම ඇදගෙන යන්න ඕනේ කියලා. ඊට කලින් ඔයගොල්ලෝ දැක්කනේ යන් ගොන්ෂික් මොනා නැතත් ඒසුන්ගේ ළඟටම වෙලා ඉන්න විදිය. ඒව අපි ඉස්සරහා එපිසෝඩ්ස් වලින් බලමු. ඒසුන්ගේ අම්මා කියනවා මං ඔයාගේ ජීවිතෙන් නැති වුණත් ඔයා කවදාවත් දුක් වෙන්න එපා කියලා. ඒසුන් අඬනවා නෑ මට බෑ මට ඔබ ඕනේ කියලා. ඒසුන් අහනවා අම්මගෙන් ඇයි මං ආදරය කරන අය මට නැති වෙන්නේ කියලා. ඒකට ඒසුන්ගේ අම්මා කියනවා ජීවිතයට එහෙම තමයි. අම්මා තාත්තා නැති වුණාට ළමයි ජීවිතේ දිගටම ජීවත් වෙගෙන යන්න ඕනේ කියලා. එතකොට ඒසුන්ගේ අම්මා මෙහෙම කියනවා. But children must live on කියලා. ළමයි ජීවත් වෙගෙන යන්න ඕනේ කියලා. ජීවිතේ කොච්චර අමාරුණත් ඒසුන්ගේ අම්මා කියනවා ඔයා කොහොම හරි ජීවිතේ ගැටගහගෙන ලයිෆ් එක ගිව් අප් කරන්න නැතුව ඉස්සරහට යන්න ඕනේ කියලා. ඔන්න ඔය විදියට ඒසුන්ගේ අම්මා ඒසුන්ගේ ජීවිතෙන් සමුගන්නවා. ඒසුන්ට එතකොට වයස 10ක් විතරයි. අවුරුදු 10 පොඩි කෙල්ලගේ කතාව තමයි අපි ඉස්සරහට ඉතුරු එපිසෝඩ් වලින් බලන්න යන්නේ. යන්න. දැම්ම ගින් අම්මට කියන්න ආදරෙයි කියලා. සින්දුවකුත් තියෙන්නේ. අම්මා වගේ කවුරුත් මට ආදරේ නෑ. අම්මා වගේ කවුරුත් මට ආදරේ නෑ. ලේ කිරි කර මට පෙව් හැටි
අමතක නම් නෑ අම්මා වගේ කවුරුත් මට ආදරේ නෑ. මං ඇවිල්ලා සින්දු කියන්න පුළුවන් එක්කෙනෙක් නෙමෙයි. ඒත් මට මේ කෑල්ල කියන්න ඕනේ කියලා හිතුණා. මේ සින්දුවේ කොටස කියන්නේ මම මේක හරියම රෝ විදියට මගේ වොයිස් ඕවර් එක කරන්නේ. ස්ක්‍රිප්ට් එකක් බලාගෙන නෙමෙයි මට හිතට දැනෙන දේ ඒ වෙලාවට මම මේකට කියන එක කරන්නේ. මේ ක්ලිප්ස් ටික ඔයගොල්ලන්ට මං හිතනවා මේක ලස්සනට කරන්න ඇති කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මං කිව්වේ පොඩි කාලේ අංගොන්ෂික් ඒසොන්ගේ ළඟ කොයි වෙලාවෙත් ඉන්නවා. එයා කොයි වෙලාවෙත් කියන එකක් තමයි crying makes you hungry. Eat while you are crying. මෙතන ඒසොන් නානා යන්ගොන්ෂික්ගෙන් මං දැන් මොනවද කරන්න යන්නේ? මගේ අම්මා ඊයර හිටියා. දැන් වෙද්දි මගේ අම්මා උදේ වෙද්දි මගේ අම්මා නැහැ. මට අම්මා නැතුව පාළුයි. මම මොනවද කරන්න කියලා. ඔයාගේ අම්මා දැනටමත් ඔයත් එක්ක තවම ජීවතුන් අතර ඉන්නවා නම් මං හිතන්නේ මේ ඇවිල්ලා ඔයගොල්ලෝගේ හොඳම කාලේ. හිතේ තියෙන හැම දෙයක්ම අම්මට කියන්න. ඔයගොල්ලෝගේ අම්මා ඔයගොල්ලෝ එක්ක ජීවතුන් අතර නැත්තම් මට කියන්න දෙන්නේ ඒකට කමන්නේ. අම්මා නැති වුණාට තාත්තා ඉන්නවා. නැත්තම් ඔයගොල්ලෝ ආදරය කරන වෙන කවුරු හරි ඉන්නවා. කියන්න. අපි ගොඩක් වෙලාට අපේ ජීවිතේ අනිත් අයට කියන්නේ නැහැ අපි කොච්චර ඒගොල්ලන්ට ආදරේද කියලා. අපි මේක හිතේ තද්ද කරගෙන ඉන්නවා. දවසක රිග්‍රෙට් කරන එක. ඉතින් එහෙම රිග්‍රෙට් කරන්නේ නැතුව ජීවතුන් අතර මිනිස්සු අපි ආදරය කරන කටේ ජීවත් වෙලා ඉද්දි කියන්න අපි කොච්චර ආදරේද කියලා. පේනවානේ පොඩි අංගොන්ෂික් උදව් කරනවා ඒසුන්ට. ඔතන ඔයගොල්ලෝ දකින්න ඇති එයා ක්ලිප් එකක් තියෙනවා. මේ තියෙන මේ ක්ලිප් එක පොඩි ක්ලිප් එකක් කොණ්ඩ කටුවක්. ඒසුන් වෙනුවෙන්. මේ කොටසේ පේන්න වෙලා යන්ගොන්ෂික් ඒසුන්ගේ ළඟටම වෙලා ඉඳලා ඒ දෙන්න ග්‍රෝ වෙන විදිය. ඒක හරි ලස්සනට මේ කොටසේ පෙන්නනවා. ඔයගොල්ලෝ ගිහලා බලන්න. බලලා නැත්නම් එපිසෝඩ් 1 එක මේ එපිසෝඩ් 1 එකේ මට දැනුණු දේ මම ඔයගොල්ලන්ට කිව්වේ. මේ මගේ ෆස්ට් ටයිම් මං YouTube වීඩියෝ එකක් කරන මේ එඩිට් කරලා ඔක්කොම කරේ මම. ඉතින් ඔයගොල්ලන්ට මම මේකේ මුළු කතාවම දාලා නැහැ. මම තනින් තන මගේ හිතට දැනුණු දේවල් අරන් එකට දාලා තින්නේ. ඔයගොල්ලෝ කොහොමද කැමති කියලා මට කියන්න. එපිසෝඩ් 16 එකට රිවිව් කරන එකද නැත්නම් එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට යන එකද? ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මට ඔයගොල්ලෝගේ අදහස් කියන්න. මේක හොඳයිද නැද්ද ඕන එකක්. මම ඕන එකක් බාර ගන්නවා. මං කිව්වා වගේ මේක මගේ ෆස්ට් ටයිම්. මේ එපිසෝඩ් එක පුරාවටම අපිට මතක් කරනවා සැරෙන් සැරේට කියනවා අම්මා 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 ඇවිල්ලා කොච්චර වටිනවද? අම්මා අපේ ජීවිතේට කොච්චර එකතුයිද කියන එක. ඒ වගේම තනින් තන අපිට පෙන්නනවා මේ යන්ගොන්ෂික් කොහොමද ඒසොන් එක්ක පොඩි කාලේ ඉඳලා මෙන්නේ කියලා. ළඟට වෙලා ඉන්න කියන්නේ වචනකින් එයා මුකුත් කරන්නේ නැහැ. වචන කියනට වඩා එයාගේ ක්‍රියාවෙන් එයා ඒසොන්ගේ ළඟට වෙලා කොහොමද ඉන්නේ කියලා පෙන්නනවා. නෝන ඔයගොල්ලන්ට පේනවනේ. පොඩි කාලේ ඉඳලා ලොකුවට ලස්සනට දෙන්නම ලොකු වෙන විදිය පෙන්නනවා. ඉතින් කමෙන්ට් කරන්න මට කියන්න කොහොමද මං ඊළඟ එපිසෝඩ් එක කරන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ බලලා නැත්තම් ගිහලා කතාව බලලා කියන්න ලස්සනයිද කියලා. thank you. ඔයගොල්ලෝ ඇවිල්ලා මේක බැලුවා නම් කමෙන්ට් කරා නම් ලයික් කරා නම් ෂෙයා කරා නම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් අනුව මං ඩිසයිඩ් කරන්නම් එපිසෝඩ් via එපිසෝඩ් යනවාද නැත්නම් ඔක්කොම එපිසෝඩ් එකට කම්බයින් කරලා රිවිව් කරනවාද? ඒ වගේම ඔයගොල්ලන්ට තව මොකක් හරි කතාවක් තියෙනවා නම් මට නම් දාන්න යටින් මං එව්වත් රිවිව් කරන්න. මම ටැග් හැදුවා. Instagram තියෙනවා, TikTok තියෙනවා, YouTube උත් තියෙනවා. ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් මට මාර විදියට වටිනවා. මට කියන්න ඔයගොල්ලෝ මොන විදියටද මේක බලාපොරොත්තු වෙන්නේ කියලා. මගන හිටපු බලපු එකතු වෙන ඔයගොල්ලෝ ඔක්කොටම thank you.